කොනිචිවා good day everyone. ඔන්න ඉතින් මම part 2 එකෙන් ගෙනල්ලා තියෙනවා තෙන්තෙන් සහ මරුභාවිතය. එහෙනම් අපි ගිහිල්ලා බලමු මොකද්ද මේ තෙන්තෙන් සහ මරුභාවිතය කියන්නේ කියලා. ඔන්න ඉතින් මං හිරගනා දෙවෙනි part එකෙන් ඔයාලට ගෙනල්ලා තියෙන්නේ තෙන්තෙන් සහ මරුභාවිතය. තෙන්තෙන් කියන්නේ චූටි ඉරි කෑලි දෙකක්. ඊළඟට තියෙනවා මරුතෙන්. මරුතෙන් කියන්නේ මරු කියන්නේ රවුමට. රවුමක් අඳිනවා. මේකට කියන්නේ තෙන් මම ඔයාලට කලින් වීඩියෝ එකෙත් කිව්වා T අකුර සවුන්ඩ් කරන්නේ ත විදිහට. තෙන් මේකට කියන්නේ මරු. තෙන් භාවිතා කරලා අපිට අකුරු 15ක් විතර හදා ගන්න පුළුවන්. මරු වලින් අකුරු 5ක් හදා ගන්න පුළුවන්. තෙන් සහ මරුතෙන් භාවිත කරලා හදන අලුත් අකුරු 20 මොනවාද කියලා බලමුකෝ. අපිට තෙන් දාලා හදා ගන්න පුළුවන් අකුරු තමයි අපිට කා අකුර ගා කරගන්න පුළුවන්. කා අකුර අපි මතක් කරමු බලමු කා අකුර කා ලිව්වේ මෙහෙම. කා වල මෙතන එක් ඉරයි තියෙන්නේ. ඒක ගා වෙද්දී කා අකුර හැමම ලියලා තෙන් මේ චූටි ඉරි කෑලි දෙකක් දා ගන්නවා. එතකොට කී අකුර කොහමද අපි ලිව්වේ? මෙහෙම ඉරි දෙකක් ඇඳා ඔහොම ඇඳා චුට්ට රවුම් වෙච්ච ඉරක් ඇඳා එච්චරයිනේ. ඊට පස්සේ මේක ගී අකුරට හරවද්දී මේක මෙහෙමම ලියලා ඉතින් අපි තෙන් දා ගන්නවා. කූ ලිව්වේ අපි මෙහෙම. කූ අකුර ගු කියන සවුන්ඩ් එකට හදාගද්දී කූ අකුර හැමම ලියලා තෙන් දානවා. කේ අකුර ලිව්වේ මෙහෙම. ඒක ගේ කරද්දී තෙන් මෙහෙම උඩට දා ගන්නවා. කෝ අකුර ලිව්වේ මෙහෙම. ඒක ගෝ අකුර වෙද්දී තෙන් මෙතනට කොන්ට දා ගන්නවා. ඔයාලට පේනවා ඇති මේ අකුරේ මේ කොනේ උඩට වෙන්න තමයි අපි තෙන් දාගන්නේ. අපි දැන් බලමු ගා ගී ගු ගේ ගෝ කියලා අපේ හෝඩියට එකතු වෙච්ච අලුත් අකුරු 5 එකතු කරලා හදපු වචන කිහිපයක් කියවන්න. ගොහන් කියන්නේ බත්තලට. කගි කියන්නේ යතුරට. ගකුසෙයි කියන්නේ ශිෂ්‍යයාට. ගෙන්කන් කියන්නේ එන්ට්‍රන්ස් එකට. ඊළඟට අපිට තෙන් දාලා හදාගන්න පුළුවන් සා අකුර zා වලට. සා අකුර කොහමද ලිව්වේ? ඉරක් ඇඳා මෙහෙම ඉරක් ඇඳා හනෙරු එකක් දැම්මා චූටි ඉරක් ඇඳා. අපි ඒක zා වලට හරව ගද්දී සා ලියාගෙන ඒකට තෙන් දානවා. ෂී අකුර කොහමද ලිව්වේ? මෙහෙම. ෂී අකුර ජී කරද්දී මුදින් තෙන් දානවා. සු අකුර දී මෙහෙම ලියන්නේ. ඒක සු අකුර කරද්දී තෙන් දානවා. සේ අකුර ලිව්වේ අපි මෙහෙම. ඒක zේ අකුර කරද්දී අපිට ඒකට තෙන් දාන්න පුළුවන්. සෝ අකුර මම ඔයාලට කලින් කිව්වා දයන්න වගේ. එහෙම ලිව්වා ඒකට තෙන් දැම්මම zෝ වෙනවා. අපි නම් දැන් බලමු සා අකුරට තෙන් දාලා හැදිච්ච සා අකුර දකින්න තියෙන වචන කීපයක් කියවන්න. ජිෂින් කියන්නේ භූමිකම්පාවට. මිසු කියන්නේ වතුර වලට. කසොකු කියන්නේ පවුලට. රෙසුමි කියන්නේ මීයට. ඊළඟට අපිට තෙන් පාවිච්චි කරලා තා සවුන්ඩ් එක දා සවුන්ඩ් එකට හරව ගන්න පුළුවන්. තා අකුර අපි කොහොමද ලිව්වේ? හොඳට මතක් කරන්න. ඔව් මෙහෙම ලිව්වේ. ඒකට තෙන් දැම්මම අපිට දා සවුන්ඩ් එක හදන්න පුළුවන්. ඊළඟට අපිට හම්බුණා ජී නෙමෙයි චී අකුර ලිව්වේ මෙහෙම. ඒකට අපිට තෙන් දාලා ජී හදා ගන්න පුළුවන්. මෙහෙම ජී හදාගත්තට අපි උඩ ජී අකුර හම්බුණානේ. මේ උඩ තියෙන ජී අකුර තමයි අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ. මේ ජී අකුර, ඒ කියන්නේ චී අකුරට තෙන් දාලා හැදෙන ජී අකුර වර්තමානයේ ජපාන් හෝඩියේ පාවිච්චි කරන්නේ නැහැ. ඊළඟට අපිට හම්බුණා සු අකුර ලිව්වේ මෙහෙම. ඒකට
තෙන් දැම්මම zoo කියලා සවුන්ඩ් එකක් හැදෙනවා. මේ zoo කියන සවුන්ඩ් එකත් වර්තමානයේ ජපානයේ වචන ලියන්න පාවිච්චි කරන්නේ නැහැ. ඊළඟට හම්බුණා අපිට තේ. තේ අකුර ලිව්වේ මැලපිල්ල වගේ. ඒක ලියලා තෙන් දාගත්තම අපිට දේ සවුන්ඩ් එක හදාගන්න පුළුවන්. ඊළඟට හම්බුණා අපිට තෝ සවුන්ඩ් එක. තෝ සවුන්ඩ් එකට තෙන් දැම්මම අපිට දෝ සවුන්ඩ් එක හදාගන්න පුළුවන්. අපි එහෙනම් දැන් මේ හම්බෙච්චි තා සෙට් එක දා වලට හැරවිලා හම්බෙච්ච අකුරු ටිකෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් වචන ටිකක් බලමු. දෙන්වා කියන්නේ ටෙලිෆෝන් එකට. තොමොදචි කියන්නේ යාළුවට. කොදමෝ කියන්නේ ළමයට. උදොන් කියන්නේ නූඩල්ස් ජාතියක්. ඊළඟට අවසානටම තෙන් දාලා අපිට හරවන්න පුළුවන් අකුර තමයි හා අකුර අපි කොහොමද ලිව්වේ? ඔහොමනේ. මේකට තෙන් දාලා තමයි අපි බා අකුර හදාගන්නේ. අපි එහෙනම් හා අකුර ලියමුකෝ. හා අකුරට තෙන් භාවිත කරලා අපිට බා අකුර හදාගන්න පුළුවන්. ඊළඟට හි හිරගනා කියන්නත් එන්නේ හි අකුරනේ. හි අකුරට තෙන් දාලා බි සවුන්ඩ් එක හදාගන්න පුළුවන්. ඊළඟට හු නෙමෙයි ෆූ. අපි කිව්වනේ හු කියලා සවුන්ඩ් එකක් නැහැ කියලා. ඊළඟට හම්බුනේ අපිට ෆූ අකුර ලියන්නේ මෙහෙමනේ. ඒකට තෙන් දාලා අපිට බු අකුර හදාගන්න පුළුවන්. ඊළඟට අපිට හම්බුණා හේ අකුර. හේ වලට මෙතන උඩට තෙන් දාලා අපිට බේ අකුර හදාගන්න පුළුවන්. අවසානටම හම්බුනේ අපිට හා සෙට් එකේ හෝ අකුර. හෝ අකුරට තෙන් දාලා අපිට බෝ අකුර හදාගන්න පුළුවන්. තෙන් දාලා හදාගත්ත අකුරු ටික තමයි මේ තියෙන්නේ. කා වලට තෙන් දාලා ගා හදාගත්තා. සා වලට තෙන් දාලා zා හදාගත්තා. තා වලට තෙන් දාලා දා හදාගත්තා. හා වලට තෙන් දාලා බා හදාගත්තා. දැන් ඔයාලට පේනවා ඇති මං අයිමත් හා ලියාගෙන මං කිව්වේ මරුතෙන් පාවිච්චි කරන්න පුළුවන් කියලා. දැන් මේ හයන්න ගත්තම ඒකට අපි මරුතෙන් දැම්මම පා සවුන්ඩ් එක හැදෙන්නේ. අපි එහෙනම් හා සෙට් එකේ ඔක්කොම අකුරු ටික මරුතෙන් දාලා පා වලට හරව ගමුකෝ. හා වලට මරුතෙන් දැම්මා පා. හි වලට මරුතෙන් දැම්මා පී. ෆූ වලට මරුතෙන් දැම්මා පූ. හේ වලට මරුතෙන් දැම්මා පේ. හෝ අකුරට තෙන් දැම්මා නෙමෙයි මරු දැම්මා පෝ. මේ අකුරු 20 තමයි. 20 වුණාට මේ දෙක දැන්ට පාවිච්චි කරන්නේ නැහනේ. මේ අකුරු 18. ඒ කියන්නේ ගා ගී ගු ගේ ගෝ za ji zu ze zo da de do ba bi bu be bo pa pi pu pe po කියන අකුරු තමයි අපිට තෙන් සහ මරුතෙන් පාවිච්චි කරලා හදාගන්න පුළුවන් අකුරු ටික. අපි එහෙනම් දැන් බලමු හා අකුරට තෙන් එකතු වෙලා හැදිච්ච බා අකුර යෙදිච්ච වචන කිහිපයක්. කබන් කියන්නේ බෑග් එකට. එබි කියන්නේ ඉස්සන්ට. ෂින්බුන් කියන්නේ පත්තර වලට. යුබි කියන්නේ ඇඟිලි වලට. අපි එහෙනම් දැන් බලමු හා අකුරට මරුතෙන් එකතු වෙලා හැදිච්ච පා අකුර යෙදෙන වචන කිහිපයක්. එන්පෙත්සු කියන්නේ පැන්සලට. තිප්පු කියන්නේ ටිකට් වලට. Please subscribe, like and comment. Click on the bell icon for all notifications. Sayonara. Bye.